අනේ මේ නූරි මොන කරුමයක්ද මේ මොකක් හරි මගුලක් අල්ලගන්නවා. මොකක් හරි මගුලක් නෙමෙයිනේ ශානද. අපේ රෙස්ටෝරන්ට් එක පටන් ගන්න කලින් ඉඳන් මම මේක කිව්වේ. කොහොමත් ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඒවට පිළියම් යොදන්න ඔයාට කවදාවත් ඕනුනේ නෑනේ. මං කියන කිසි දෙයක් ඔයා කවදාවත් එකපාරින් කරන්නෙත් නෑ. ඊට පස්සේ අන්තිමට මොකක් හරි ප්‍රශ්නයක් ආවමත් මාවම කන්න හදනවා. ඊයේ රාත් මං ඔයාට කිව්වා අපේ ගෙවල් දෙකේම අයට හිතේ අවුලක් ගිහිලා තියෙනවා. නිරෝගේ වැඩ නිසා. ඒ ළමයාට තේරුමක් නෑ නිශානද. එයා තාම පොඩි කෙල්ලෙක්. මට තේරෙන්නේ නෑ ඇයි ඔයාට කියන්න බැරි කියලා හරියටම. හරි. ඔයාට කියන්න බැරි නම් මං කියන්නම්. මොන මගුලක් දෙකෝ මේක මට යාළුවෙක් ආශ්‍රය කරන්නේ නෑනේ. ආයෙත් පටන් ගත්තද ශානද යාළුවෝ කියලා අපි අතට ප්‍රශ්න දාගන්න? ඔයා අම්මා නමින් මට පොරොන්දු වුණා නේද? මතකද? කොහෙවත් ඉන්න කෙල්ල යාළුවෝ නිසා ආයෙ අපි අතට ප්‍රශ්න ඇති වෙන්නේ නෑ කියලා. යාළුවෝ ආශ්‍රය කරන්න ගෑනු පිරිමි ભેදයක් නෑ. හැබැයි මම පිරිමි ළමයෙක් ආශ්‍රය කරත් ඔයාට ඊට වඩා දෙයක් නෑ. කිසිම වැරද්දක් නැතුව මට පදත් හදන්නේ. දෙන්නට නීති දෙකක් ඇයි? මං එක එක්ක යාළු නෑ. මම කියන්නේ නෑ නෝ එදෙන යාළුවෝ කියලා. මං කියන්නේ ඔය ළමයා ඔතනට එන එක නවත්තන්න කියලා. මම ඔයාට බැඳලා එන්න කලින් දෙයියන්ගේ නාමයට ඔය අනවශ්‍ය ප්‍රශ්න අයින් කළා දාන සුදු. අනිත් එක එයාට කඩේ වැඩ නැද්ද? එයා විතරක් ඔතන හැමතිස්සෙම ඉන්නේ. කොයි වෙලාවෙ බැලුවත් ඔතන. ඔයාට එයාට කියන්න බැරිද කියලා මට කියන්න. මට ඕවා කියන්න බෑ. තමසේ ඕනේ මගුලක් නටා ගන්නවා. මගුල් නටන්නේ මම නෙමේ ශානද ඔයයි. කොච්චර කල්ද ඔය යාළුකම? මාස දෙකක් විතර ඇති. එතකොට අවුරුදු දෙකක් තිස්සේ ඉන්න මාව එපාද? කියන්න සුදු. එපාද? 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 මනෝරේ සෙහසා ගොඩැල්ලවත්ත රචනයක්. අපේ කාලේ ෆේස්බුක් ප්‍රේම වෘතාන්තය. නූරී ළඟදීම